Hello friends, welcome back to another gameplay videos. Only thing other play කරන්න යන්නේ Driving Simulator Sri Lanka. හරි බං ඉතින් ඒලම ඉතින් ගිය සතියේ මට ගේම් එකක් දාන්න බැරුණා ඒක ගැන ගොඩක් කනගාටුව කරන් ප්‍රකාශ කරනවා guys. මොකද කිව්වොත් මේ දැන් මම පොඩ්ඩක් පාටරම කාර් එක හොලේ guys. තේරෙනවනේ. ඉතින් අද මොකද්ද මම මේ මෙන්න මේ බස් එක ගන්න තිබුණා guys. ඒ කියන්නේ හදා මේ දැන් උතර මේ ස්ක්‍රීන් එකේ පෙන්නන්නේ. අනේ බස් එක දාගන්න උඩ නම් මේ කියන්නේ ඒ ක්‍රමේ දාගන්න තියෙනවා නම් මට ඒක කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් පේන ලෑස්තනට අපේ බස් එක තියෙනවා එළිත් වගේම කැම්මක් තමයි. ඉතින් guys මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මට මේක ඉතින් අද පොඩ්ඩක් දාදි කල්යයි කියන්නේ කල්යයි ඉවර පොඩ වෙලා එහෙම වෙයි. ඒක ටිකක් කවුල් වෙනවා ගණන් ගන්න එපා. guys on game මට යන්න තියෙන්නේ පේනවනේ ඉතින් short video එකක් දාන්න බැරුණා guys මම short video එකක් දාන්න ලබන ඊළඟ සතියේ කියන්නේ හෙට හෝ වදාද වගේ දාන්න ඒකත් බලන්න ඉතින් මම කමෙන්ට් එහෙම ගොඩක් කටි දාලා තිනවා යහපත් දරුවෝ කියන්නේ මට කමෙන්ට් දාලා තියෙන කට්ටිය ඉතින් කට්ටිය ගොඩක් කමෙන්ට් කරලා දාලා තිනවා short video එකට එහෙම මේ ඒකට මම ගොඩක් කැටට thank you හරිද අපට සතුටුයිද හරි බං මේ දැන් උගලට පේනවා මම ඉතින් තව යා කෙනෙක් දාලා තිබ්බ යාළුවනේ මේ කවුරු හරි මන් නම මතක නැහැ හරියටම මන් නම් මතක තියාගන්න බෑනේ බං ඉතින් ඔයගේ දැන් ඊයේ සතිය දාපු මම ඔය ඕනනම් මේ ෆ්‍රී වෙලාවක් කමුණොත් බලනවා කවුද මේ වෙලාව දැම්මේ මේ මෙයා දාලා තිනවා ඉතින් මම මොකක් හරි එකක් ඔය මේ හાર્ඩ් එකක් හරි මොකක් හරි එකක් දානවා ඒක දැන් මම පස්සේ මේ කියන්නේ දැන් මම පස්සේ මේ ආයෙත් මට බලන්න වෙන්නේ නැහැ මොකද ඒ තරම් පට්ට මේ කාල බහුලත්වයක් තියෙන guys තේරුණානේ මේ ඉතින් අද කතාවට බහින්නේ යාළුවනේ එදා වගේම පොඩක් මම ඔයගොල්ලෝ ඉතින් බැහැලා පෙන්නන්නම්කෝ ඉතින් මගේ බස් එකේ ලයින් එකට තියෙනවා දැන් මොකද්ද මම කී හිටියේ කෙනෙක් දාලා තිබ්බ යාළුවනේ මේ ටිකක් වේගෙන් යන් කියලා වේගෙ පොඩ්ඩක් මාදී කියලා ඉතින් වේගෙ පොඩ්ඩක් මත් තමයි ඒකට මම ඉතින් කියනවා දැන් පේන්න යාළුවනේ ඔන්න අපි ඉන්නේ කොහෙද මේ මාතර බෝධිය ගාව මේ මොකද්ද යාළුවනේ මේ තියෙන්නේ මචං පාලමක් හරිනේ යාළුවනේ දැන් අපි වෙනදා වගේ නෙමෙයි මම අයියානෝ guys කියන්නේ 100 පා ගන්නත් පුළුවන් 150 පා ගන්නත් පුළුවන් 500 පා ගන්නත් පුළුවන් 500 කියලා නෑ ඉතින් මේක නෑ තිබ්බනේ ඒත් පාගන යකෝ සිරාවඩම තමයි යකෝ හරි පේනවා ඉතින් මම වංගු එහෙම ගන්නවා ලස් ගැම්මට ඉතින් වීඩියෝ එකක් කියන්නේ වීඩියෝ එක හොඳ නම් පහින් කමෙන්ට් කරන්න ඒ වගේම subscribe කරන්න like කරන්න කමෙන්ට් කරන්න අමතක කරන්න එපා ඒක මතක තියාගන්න මට ඔක හැමදාම කියන්න පුළුවන් ඒ කියලා කිව්වේ නෑ මේ CTP බස් එක නම් කියන්නේ අපේ CD බස් එකක් තිබ්බනම් ගැමන තියෙයි මේ CTP බස් එක නැති එක ගැන මම දුක් වෙනවා CD බස් එක තිබුණා පොඩි ලයින් එකක් තියෙනවනේ තේරුණානේ යන වේගේ සර්වගෙන මේ මචං අපි දියුණු වෙලා දැන් තේරුණානේ ඕන මෙතන නේද මං කිව්වේ පොල් හේන වෙරලා තීරේ පොල් හේන තිබ්බන් තනිකර කොකනට් තේරුණානේ කොකනට් බං පොල් හේන පොල් තියෙන හේන පේනවනේ ඉතින් වටෙන් පොල් ගස් තියෙන හින්දා පොල් හේන කියන්නේ තේරුණානේ පේනවා මචං මොකද්ද අපේ නවත්තන පාකින් කියන තැන ඔඩෝ සිරාවඩම වෙන්න බලන්න යාළුවනේ ගාලපයියකෝ සාගරේ ඉන්න මොහොත කොච්චර බල බලාකුළු කොච්චර තියෙනද සුන්දර දවසක් අද ඔන්න මගේ බස් එක වෙන්න ඕගොල්ලන්ට මගේ තරක් වත්තද පෙන්නෙන්නේ නෑනේ ඔන්න බලන්න බම් බයකෝ අර බලපන් S2 දාලා ඉන්න හැටි බලපන් මේනවා ඉතින් ගැම්මක් දුරට කොච්චර ලස්සනද පේනවද මම පොඩක් ආතල් එකටත් එක්ක එයාලම වතුර පීනවා පේනවනේ එකක් හරි බාග් එකක් හරි මොකක් හරි බලපන්කෝ හරි ඉතින් ඕක බලලා ඉන්න දෙයක් නැහැ නේ බා තේරුණානේ ඉතින් ඔයගොල්ලන්ට ඉතින් පේනවනේ මම හෝන්ටියෙන් බට්ටම තියනවා ගාය මම මේ දැන් මම මෙහෙම එලවන්න පුළුවන් අරකට වැඩි වේගෙන් එකනේ මේ දැන් මට එළියට වඩා අස්සේ හොඳට වාහන පට්ට වේගෙන් එළියවන්න පුළුවන් මම ගාවට පෙන්නන්නකො මේ කියන්නේ මේ බස් එකේ කියන්නේ ලයින් එක පොඩ බස් ලයින් දාගන්න
මචං බං සන්තකේටම සල්ලි හිඳලා තින්නේ ඉතින් ඒක ඔයගොල්ලෝ පේනවා ගණන් ගන්න එපා ඉතින් පේනවනේ අඩු මේ තින්ත වකට අඩු සිරාවටම මේ බලපංකෝ බං බඩේ පේන තුම පොඩ්ඩක් ඉන්න පින්න ඔන්න මචං බලපං මේ බලපං බං කවුද මේ මුන් දෙන තින්ත නානලි බං අඩු සිරාවටම දැක්කනේ උඹන් වාහනේ තින්ත ගන්නවද උන්නාලද දන්නේ දෙවෙනි ප්‍රශ්නේ මට නේ කරා ඉතින් බං මෙන්න මේක ඔයගොල්ලෝ මාරු කරගනින් මේ එන්ජින් එක මේ දැන් මම පොඩි බස් එක රිපෙයාර් කරනත් එක තමයි මේ කිව්වේ ඔයගලන්ට ඒක මතක තියාගන්න බෑලෝනේ දැන් දන්නේ ටික කට්ටිය ඉන්නෝනේ මෙන්න මෙතන බං තියෙනවා මේ ඕනේ තරම් බඩු දාන්න පුළුවන් මේ ඔය මිනිස්සුම දාන්න පුළුවන් යකෝ උඩින් දැම්මම පේන්නේ නැහැ ඒකෙන් කියන්නේ මේ ස්කින් එක නම් අලුතින් ඇවිල්ලා නැහැ කියන්නේ ස්ප්‍රේ තියෙන ටික තමයි ඇවිල්ලා තියෙන්නේ පේනවනේ මම ඉස්සරහට ඊළඟට දාන ෂෝට් වීඩියෝ එක දෙන්න මචං මෙන්න මේ අලු රජිනී කියන බස් එකෙන් මේ ඉතින් බා වීඩියෝ එක හොඳ නම් පාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා හරි මම ඉතින් අදට වැඩේ ඉවරයි එහෙනම් කොල්ලෝ අපි ගියා